ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගේ මේ වනට පැවැත්වමින් තිබෙනවා. ඉතින් මේ තරග දෙකේදී පළවෙනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තීරු ජයග්‍රහණයක් ලබාගත්තා. ඉතින් දෙවැනි තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට විතරක්ම සාර්ථක වීමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මේ තරගයේදී මේ තරග දෙකේදීම ශ්‍රී ලංකා පිතිකරලා ඉස්තුවේ වැඩිපුරට කතා බහට ලක්කු පිතිකරුවා බවට පත් වුණේ පවන් රත්නායක. මොකද ඔහු අංක 7 පිතිකරණයේ තමයි යෙදුනේ. ඉතින් ඔහුට ගැලපෙන්නෙම නැති ස්ථානයක්. ඉතින් ඔහු මීට පෙර පළමු පෙර තරගවල ශ්‍රී ලංකාවේ කණ්ඩායමේ ක්‍රීඩා කරේ මුල් පෙළ පිතිකරුවෙක් ඉතා හොඳින් දක්ෂතා අතර ඉන්න ලකුණු අතර හිටපු පිතිකරුවෙක්. ඉතින් ඔහුගේ දක්ෂතාවය නිකරුණේ නාස්ති කරන ආකාරයක් තමයි පෙනෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වයේ විසින්. ඉතින් සමාජ මාධ්‍ය ජාලා තොරතුරු වාර්තා කරලා තිබෙන විදියට මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරි පිතිකරුවෙක්. ඉතින් ඔහු කියලා තිබෙන විදියට පවන් රත්නායකගේ ක්‍රීඩා ජීවිතය ඉතා ඉක්මනින්ම ඉවර කිරීමට වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් එකට උවමනාවක් ඇති බවයි කියලා තිබෙන්නේ. ඉතින් මේක ඇත්තටම ප්‍රේක්ෂකයන් විදිහට අපිටත් තේරෙනවා. මොකද පවන් රත්නායක ගැන අනිවාර්යයෙන්ම අංක 3 හෝ 4 ක්‍රීඩා කළ යුතු පිතිකරුවෙක්. ඉතින් ඔහුව පල්ලෙහාට ඇද දමලා තමයි මේ අංකවලට ඔහු අසාධාරණයට ලක් කරන්නේ. ඉතින් අද දිනේදී ලකුණු 29ක් පමණයි ලබා ගන්න. ඉතින් ඒත් පන්දුවර 46ක් පමණ ගියාට පස්සේ ඉතින් ඒව පහර ගැහුවට පස්සේ සනත් ජයසූරිය අපි දැක්කා ඔහුට කෑ ගහන ආකාරයක් උත්තර එනකොට. ඉතින් මේවා වෙන්න ඕන දේවල් නෙමෙයි. මොකද ඔහු මුල් පෙළ පිතිකරුවෙක්. ඔහු අග එවලා ඔහුව කණ්ඩායමෙන් ඉක්මනින් ඉවත් කිරීම යන්න සලස්මත් තිබෙනවා යන්න පිළිබඳ ගැටලුවක්. ඉතින් අපි බලමු පවන් රත්නායක ඊළඟ තරගයේදීවත් මුල් පෙළ පිතිකරුවෙක් විදිහට ගන්න පුළුවන් නේද? ඉතින් මහේල ජයවර්ධන කරපු මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඕගොල්ලන්ට හිතෙන්නේ මොකක්ද? ඉතින් ඕගොල්ලොන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.